අයිබෝවන් මම සන්ධ්‍යා හුඟ දවසකින් මුණ ගැහෙන්නේ. ඉතින් ඔයගලන්ට ඇත්තටම සෝරි කියන්න ඕනේ හුඟක් අය අහනවා මිස් ඇයි YouTube channel එකට මේ වීඩියෝ එකක් දාන්න නැති කියලා. මට ඇත්තටම මේ ගොඩාක් කාලෙ කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. තාමත් කාර්යබහුල නිසා වෙලාව හම්බුන වෙලාවක මම ඇත්තටම හොඳ වීඩියෝස් දෙක තුනක් ලෑස්ති කරගෙන තියෙනවා දාන්න. එතකොට මම ඔයගලන්ට දැනුම් දෙන්නම්. ඉතින් අද පොඩි විස්තරයක් කියන්න ඕන මෙන්න මේ ගවම ගැන. මේ ගවම බලපුවාම ඕගලන්ට හිතෙනවා ඇති මේක මහගන්න ලේසි. මොකද මේකේ තියෙන්නේ කලර්ස් දෙකක් මැච් කරලා මේ ඩිසයින්ස් ටික මේ විදිහට වෙන් කරලා හදාගන්න එකනේ. නෑ. ඕගලන්ට පොඩි හැඳින්වීමක් කරන්න මේකේ පොඩි ටෙක්නික් එකක් තියෙනවා. මොකක්ද මේ ටෙක්නික් එක? මේ ඩ්‍රෙස් එක non stretch පොඩක්වත් ඇදෙන්නේ නෑ. නමුත් ඇඟේ ගාන්ට තියෙනවා. බලන්න ලස්සනට මේක ගාන්ට තියෙනවා. එක ඩාට් එකක්වත් නෑ. මේකේ විශේෂත්වය තමයි මේ ඩ්‍රෙස් එකට සයිඩ් සීම් එකක් නෑ. මේ පැත්තටත් නෑ, මේ පැත්තටත් නෑ, සයිඩ් සීම් එකක් නෑ. එකම දෙයයි තියෙන්නේ මෙයාට බෑක් එකට සිප් එක දාලා තියෙන එක විතරයි. හරි? එතකොට මම මේ ඩ්‍රෙස් එක කරනකොට මම කල්පනා කරේ ඔයගලන්ට ඇත්තටම දැන් ස්ට්‍රෙච් මැටීරියල් එකකින් කරා නම් අපිට දාගන්න මෙහෙම දාගන්න හරි පුළුවන්කම තියෙනවනේ. නෑ. මේකේ ස්ට්‍රෙච් මැටීරියල් එකක් නෙමෙයි. එතකොට මේකේ තියෙන ටෙක්නික් එක තමයි මේ සයිඩ් සීම් නැතුව මේ ඇඟේ මේ ගානටම මේ ඩ්‍රෙස් එක හදාගන්න විදිය. ඉතින් ඒ වගේ පොඩි අලුත් දේවල් හොඳ ටෙක්නික්ස් ඉගෙන ගන්න උවමනා නම් ඔයගලන්ට කැමති නම් මගේ Learn it do it බත්තර මුල්ලේ ෆැෂන් ඇකඩමි එකට ජොයින් වෙන්න පුළුවන්. ඒකේ ඔයගලන්ට ඕනම ෆැෂන් එකක් ලේඩිස් ඩිසයින්ස් ඉගෙන ගන්නවා. මේ දවස්වල අලුතෙන් කෝස් එකක් දාලා තියෙනවා. ඩ්‍රෙසස් විතරක් පාටි ඩ්‍රෙසස් වෙනම තියෙනවා. කැෂුවල් ඩ්‍රෙසස් වෙනම තියෙනවා. ඒ වගේ පොඩි කෝසස් වලටත් ජොයින් වෙන්න පුළුවන්. ෆිසිකල් ක්ලාසස් තියෙනවා, ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. WhatsApp එකට මෙසේජ් එකක් දාන්න ෆිසිකල්ද ඔන්ලයින්ද උදේ වරුවද හවස් වරුවද කියන එක. ඉතින් මම හිතනවා ඔයගලන් මගේ ෆැෂන් ඇකඩමි එකට ජොයින් වෙලා ඇත්තටම හොඳ දේවල් එකකින් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් කෝල් කරන්න ජොයින් වෙන්න මගේ ෆැෂන් ඇකඩමි එකට. ඉතින් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නවතිනවා. මගේ ක්ලාස් එකේ ගර්ල්ස්ලාට කියන්න තියෙන්නේ මේ අවුරුදු වලින් පස්සේ නැවත මුණ ගැහෙමු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.